ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට මුල් වූ වෙඩිහඬ ඇල්ෆර්ඩ් දොරයප්පා ඝාතනය 1975 ජූලි 27 ඒ ඉරිදා උදෑසන යාපනයේ පොන්නාල් වරදරාජා පෙරුමාල් දේවාලයේ ඉදිරිපිට කිසිවෙකුත් නොසිතූ සිදුවීමක් සිදු වුණා. සාමාන්‍යයෙන් සෑම ඉරිදා දිනකම වගේම යාපනයේ නගරාධිපති ඇල්ෆර්ඩ් දොරයප්පා සිය දියණිය සමග ආගමික වන්දනාවට එනවා. ඔහුගේ මෝටර් රථය දේවාලයේ ඉදිරිපිට නතර වෙනවා. දොර විවෘත කරලා බහින්න හදන ඒ මොහොතේ හදිසියේම වෙඩිහඬ කිහිපයක් ඇසෙනවා. තත්පර කිහිපයක් ඇතුළත යාපනයේ නගරාධිපති ලේ විලක් මැද වැටෙනවා. එදා ඒ වෙඩිහඬින් මිය ගියේ එක් දේශපාලඥයෙක් විතරක් නෙවෙයි. බොහෝ ඉතිහාසඥයින්ගේ අදහස අනුව ශ්‍රී ලංකාවේ දිගු කාලීන සන්නද්ධ ගැටුමට දොර විවර කළ සංකේතාත්මක ආරම්භය වුණා. ඇත්තටම ඇල්ෆර්ඩ් දොරයප්පා කවුද? 1926 ජූනි 15 වෙනිදා උපත ලැබුව ඔහු නීතිඥයෙකු ලෙස කටයුතු කළා. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙලා යාපනයේ ප්‍රබල දේශපාලඥ නායකයෙකු බවට පත් වුණා. 1960 දී පාර්ලිමේන්තුවට තීරීපත් වූ ඔහු පසුව යාපනයේ නගරාධිපති ලෙසත් සේවය කළා. රජය සමග සමීපව කටයුතු කරමින් යාපනයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට ඔහු උත්සාහ කළා. නමුත් මේ සම්බන්ධතාවය ඔහුට ප්‍රබල විවේචන ගෙනාවා. ඒ කාලයේදී උතුරේ තරුණයින්ගෙන් කොටසක් ඔහුව රජය සමග සහයෝගයෙන් කටයුතු කරන පුද්ගලයෙක් ලෙස සැලකුවා. 1971 වර්ෂයේදී දොරයප්පා ඝාතනය කිරීමට උත්සාහයක් දරා තිබුණා. ඔහුගේ මෝටර් රථයට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළත් එම අවස්ථාවේදී ඔහු මෝටර් රථය තුල නොසිටි නිසා එදාදී ගලවා ගත්තා. නමුත් 1975 ජූලි 27 වෙනිදා දෛවය වෙනස් වුණා. එදා දේවාලය අසල තැඟවී සිටි සන්නද්ධ පිරිසක් මෝටර් රථයෙන් බහින විටදීම ඔහුට වෙඩි තැබුවා. දොරයප්පා ඝාතනයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ දේශපාලන පරිසරය වේගයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. උතුරේ ක්‍රියාත්මක වූ තරුණ සන්නද්ධ කණ්ඩායම තව තවත් සංවිධානය වුණා. රජයේ ආරක්ෂක මෙහෙයුම් ශක්තිමත් කළා. දෙපාර්ශ්වයේ අතර තිබූ අවිශ්වාසය තවත් ගැඹුර වැඩි වුණා. 1976 වර්ෂයේදී දෙමළ නව කොටි සංවිධානය LTT හේවත් Liberation Tigers of Tamil ඊලාම් ලෙස ප්‍රතිසංවිධානය වුණා. ඊට පස්සේ වසර කිහිපයක් තුළ උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල සන්නද්ධ ක්‍රියාකාරකම් වැඩි වුණා. 1983 ජූලි මාසයේ යාපනයේ තිරුනෙල්වේලි ප්‍රදේශයේ ශ්‍රී ලංකා හමුදා සෙබළුන් 13 දෙනෙකු මියගිය ප්‍රහාරයත් එයට පසුව රට පුරා ඇති වූ කළු ජූලි කලබලයක් සමග ශ්‍රී ලංකාව දශක 3කට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධයකට ඇද දැම්මා. ඒ නිසා බොහෝ ඉතිහාසඥයින් ඇල්ෆර්ඩ් දොරයප්පා ඝාතනය එම දිගු ගැටුමේ වැදගත් හැරවුම් ලක්ෂයක් ලෙස සැලකනවා. එහෙත් තවත් ඉතිහාසඥයින් පෙන්වා දෙන්නේ සිවිල් යුද්ධයේ ආරම්භ වූයේ 1983 දී බවයි. ඒ අනුව මෙම සිදුවීම් ඉතිහාසය අර්ථකථනය පිළිබඳ විවිධ අදහස් පවතිනවා. ඇල්ෆර්ඩ් දොරයප්පාගේ නම අද ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැදගත් විවාදයට ලක්වන නාමයක්. සමහරුන්ට ඔහු ජනතාව වෙනුවෙන් සේවය කළ දේශපාලකයෙක්. තවත් පිරිසකට ඔහු රජය සමග සමීපව කටයුතු කළ නායකයෙක්. මේ නිසා ඔහු පිළිබඳ අදහස් අදටත් එකිනෙකට වෙනස්. නමුත් එක දෙයක් පැහැදිලියි. 1975 ජූලි 27 වෙනිදා යාපනයේ දේවාලයක් ඉදිරිපිට ඇසුණු ඒ හඬ එක් පුද්ගලයෙකුගේ ජීවිතය පමණක් අවසන් කළේ නැහැ. මෙවැනි ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කළ සිදුවීම් ගැන තව තවත් සත්‍ය කතා ඔබට නැරඹීමට අවශ්‍ය නම් අපගේ YouTube නාලිකාව subscribe කරන්න. වීඩියෝවට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.